සල්ලි ලොකුවට අතපත ගාලා නැති කෙනෙක් යම් විදිහකින් එක පාට සල්ලිකාරයෙක් වුණා. මොකක්ද දන්නවද කරන්නේ? පහෝදා ඉඳන් තියෙන බ්‍රෑන්ඩඩ් ඔක්කොම අඳිනවා. ඒ කියන්නේ එක වර්ගවල එක මේවා දාගෙන චේන් දාගෙන. ඇයි එයාට ඒක නැතුව තිබිලා එකපාරටම ලැබුණම අද මම මෙතන කියන එක පෙන්වන්නේ ඒක. ඔය වගේම බිලියනර් ලෙවල් එකේ ඉන්න ව්‍යවසායකයන් ස්ටීව් ජොබ්ස් වෙන්න පුළුවන්, මාර්ක් සකර්බර්ග් වෙන්න පුළුවන්, බිල් ගේට්ස් එක බ්‍රෑන්ඩ් එකක් අඳිනවා දැකලා තියෙනවා. එයාලානේ බ්‍රෑන්ඩ් එක. ස්ටීව් ජොබ්ස් ආවට පස්සේ මොනවද ඇඳලා ඉන්නේ කියලා කවුරුත් බලන්නේ නැහැ. අදාළ නැහැ නු ස්ටීව් ජොබ්ස්. ඒත් ඊලොන් මස්ක් මෙතනට ආවොත් මොකද්ද උගේ අතේ තිබ්බ ඔල්ලෝසු කියලා අපි බලනවා. නොදන්න එකෙක් ආවොත් උගේ මොච්චක් දාලා මොකල්ලා මොකෙන්ද? ෆෙරාරි එකකින්ද? මිනිහගේ වැලියු එක සහ මිනිහගේ ඉන්ට්‍රොඩක්ෂන් එක කරන්නේ ඒවතු. අයි නමක් නැහැනේ, බ්‍රෑන්ඩ් එකක් නැහැනේ, ස්ටේටස් එකක් නැහැනේ. කවුද කියලා දන්නෙත් නැහැනේ. ඒක ටක් ගාලා හදාගන්න තමයි අර දේවල් කරන්නේ. ඒක තියෙන කෙනාට, නමක් තියෙන හැමෝම දන්න, ඒක එස්ටැබ්ලිෂ් කෙනාට ඌ අවශ්‍ය නැහැ. එතකොට එහෙම එස්ටැබ්ලිෂ් කෙනෙක් හිට බ්‍රෑන්ඩඩ් දේවල් අඳින්න ගත්තොත් අර විදියට ෂෝ එක දාන්න. ඒක යට ගෞරවයක්ද අගෞරවයක්ද? අගෞරවයක්. එයා නිකන් පීචන් වෙනවා ඒකේ. අපේ සමාජය my driver, my servant, my car ඕක තමයි අර අපි පොරවල් කියලා පෙන්නන්නේ. අපේ ෆැමිලි එක මෙහෙම ෆැමිලි එකක් ඩ්‍රයිව් වෙනවා. I have 2 drivers, I have 8 cars. ඕක තමයි අපි මේ ලොකුකම. ලංකාවේ ලොකුම දැන් ධනවත්ම කෙනෙක් කවුද අපේ එල්එල්සි ඉෂාරා නානයක්කාර කියලා. හරි. මම හිතන්නේ හෙට ඉෂාරා නානයක්කාර කොයි හරි බහිනකොට චේන් 3-4ක් දාගන්න. ඈ? තොල්ලොස් ධර්මස්. අර හිප් හොප් ස්ටාර් කෙනෙක් වගේ බැස්සොත් නිකන් වත්කම පෙන්නන්න. ගැලපෙනවද? හැබැයි පොඩි පෝලෝ ටී-ෂර්ට් එකකුයි කලස මුවි ගාගෙන බැස්සොත් මචං මාර නිහතමානීනේ. ඒක තමයි රෙස්පෙක්ට් එක. මිනිහා හිට ඇවිල්ලා Uber එකකින් බැස්සත් ඒක වැදගත්. කොහොම යන්න පුළුවන් නේද මචං? හෙලිකොප්ටරේ යන්න පුළුවන් නේ. Uber එකකින් ඒකත් රෙස්පෙක්ට් එකක් වෙන්නේ. නැති මිනිහා Uber එකෙන් බැස්සොත් එහෙම වෙන්නේ නැහැ නේ. අමාරුයි. හරි අමාරුයි මචං Uber එක දැම්මෙත් මගෙන් කීයක් මං තමයි ඒකටත් ගෙව කියේ. ඒ වගේ ඒ කරන නොකරන එක රෙස්පෙක්ට් එකක් වෙන්නේ තමන් ඉන්න තැනත් එක්ක.